ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කිරීමට සැරසෙන ප්‍රහාරයේ කේන්ද්‍රස්ථානයක් බවට අසර්බයිජානය පත්වමින් තිබෙනවා. ඇමරිකානු විශේෂ බලකායෙන් රගත් ප්‍රවාහන ගුවන් යානා මේ වන විටත් අසර්බයිජානය වෙත ගමන් කරමින් පවතින බවට තීරණාත්මක තොරතුරු වාර්තා වනවා. පසුගිය වසරේදී ඉරානයට එල්ල වූ ප්‍රහාරවලදීද අසර්බයිජානයේ භූමිකාව දැඩි කතාබහට ලක් වුණා. ඉරාන දේශසීමාව අසල පදිංචිකරුවන් පවසන්නේ එදින රාත්‍රියේ ඊශ්‍රායල ප්‍රහාරක යානා අසර්බයිජාන ගුවන් සීමාව හරහා පැමිණ ඉරානයට බෝම්බ හෙළූ බවයි. දැන් යලිත් ඇමරිකානු විශේෂ බලකායන් එම කලාපයට පැමිණීම ඉරානයට එරෙහිව එල්ලවන දැවැන්ත මෙහෙයුමක පෙරනිමිත්තක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් අසර්බයිජාන විදේශ අමාත්‍ය ජෙයිහුන් බයිරමොව් අද සිය ඉරාන සගයා වෙත සහතික වී ඇත්තේ කිසිදු තෙවන පාර්ශවයකට ඉරානයට පහර දීම සඳහා තමන්ගේ භූමිය හෝ ගුවන් සීමාව භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි. නමුත් ඇමරිකානු ගුවන් යානා අඛණ්ඩව එම කලාපයට පැමිණීම මෙම ප්‍රකාශ පිළිබඳ සැකයක් මතු කරනවා. රුසියාව සහ ඉරානය මේ වන විටත් අසර්බයිජානය දෙස දැඩි අවධානයෙන් පසුවනවා. ඇමරිකානු සෙබළුන් අසර්බයිජානයට පැමිණෙන්නේ ඉරානයේ පාලන තන්ත්‍රය පෙරලා දැමීමේ රහසිගත මෙහෙයුමකට සහාය වීමටද යන්න දැන් ලෝකයේම අවධානයට ලක්ව තිබෙන කරුණක්.